හෙලෝ ඔගොල්ලොත් ගෙදර ටී පාටි එකක් හොස්ට් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට මම අරේන්ජ් කරපු පාටි ටේබල් එක තමයි මම මේ වීඩියෝ එකෙන් ෂෙයා කරන්නේ. ඉතින් මේන් තින් තමයි බර්ත්ඩේ කේක් එක. බර්ත්ඩේ කේක් කිව්වහම මම නම් ආසම අපේ වැනිලා කේක් එක. ඉතින් මම මේ වැනිලා කේක් එක මාබල් කේක් එකක් විදිහට හදාගත්තා. ඒ වගේම වැනිලා බටර් ක්‍රීම් ෆ්‍රොස්ටිං එක. ඉතින් මම දැක්ක මේ දවස්වල හරිම ට්‍රෙන්ඩින් මේ ස්ලැබ් කේක් එකත් එක්ක වේෆර් පේපර් ඩිසයින් එක. ඉතින් මටත් හිතුණා ඒක try කරලා බලන්න. ඉතින් මම මේ විදිහට වේෆර් පේපර් වලින් වටේ කවර් කරගෙන ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් උත් මේ විදිහට අරගෙන කේක් එක මම ඩෙකොරේට් කරගත්තා. ඒ වගේම එඩිබල් පර්ල්ස් උත් මම මේකට දාගත්තා. ඉතින් මම එදා උදෙන්ම කරේ කේක් එක ඩෙකොරේට් කරලා පැත්තකින් තියාගත්ත එක. මොකද මට තව කෑම ಜಾති ගොඩක් තිබුණා හදන්න. ඉතින් ඒ නිසා මුලින්ම මම කේක් එක හදාගත්තා. මොකද ගොඩක් වෙලා යන්නේ එකටනේ. ඊට පස්සේ මට ඉතුරු වෙච්ච ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ටිකත් මේ විදිහට වාසස් වලට දාලා මම පැත්තකින් තියාගත්තා. මගේ ටේබල් එක ලස්සන කරගන්න. මට උනුනේ හයිටි කන්සෙප්ට් එකකට මේ හැම දෙයක්ම අරේන්ජ් කරගන්න. ඉතින් මම කලින්ම පුංචි ප්ලෑන් එකක් හදාගත්තා මොනවාද මම ටේබල් එකට හදන කෑම ಜಾති කියලා. ඉතින් ඒ නිසා මට ලේසි වුණා මගේ වැඩ ටික එදා දවසේ අරේන්ජ් කරගන්න. දැන් ඊළඟට මම හදන්නේ මේ කප් කේක්ස්. ඉතින් පොඩ්ඩක් මට ටේබල් එකට බ්‍රයිට්නස් එකක් එකතු කරන්න උවමනා වුණා. ඒ නිසා මම මේ විදිහට ටිකක් වයිබ්‍රන්ට් කලර්ස් දාලා කප් කේක්ස් ටික හදාගත්තා. ඒවා හරිම කියුට් විදිහට ආවා කියලා මම හිතනවා. ඉතින් මේ තියෙන එඩිබල් ෆ්ලවර්ස් උත් දාලා තමයි මම ඒක ඩෙකොරේට් කරගත්තේ. ඉතින් කියුට් විදිහට ආවා. ඊළඟට මම සේවරි අයිටම්ස් ටික හදන්න පටන් ගත්තා. මුලින්ම මම මේ හදන්නේ පෆ් පේස්ට්‍රීස්, සොසේජ් පෆ් පේස්ට්‍රී. ඉතින් මම ඒවා හදනකොට හැමතිස්සෙම මේ විදිහට ටොමැටෝ සෝස් ටිකක් තියලා තමයි මම පෆ් පේස්ට්‍රී එක රෝල් කරගන්නේ. ඊළඟට මම හදන්නේ මේ ක්‍රීමි චිකන් පයිස්. ඉතින් ඒකට මම කප් කේක් ට්‍රේ එකක් තමයි යූස් කරේ. ක්‍රීමි චිකන් ෆිලිං එක හදාගන්නේ මම කැරට්, ඒ වගේම බෙල් පෙපර්, සෙලරි, ඒ වගේම හෙවි ක්‍රීම් මේ ටික මම දාලා සෝල්ට් පෙපර් දාලා ටිකක් සැර අඩුවෙන් ක්‍රීමි විදිහට තමයි හදාගත්තේ. ඉතින් මේ විදිහට ඒ ටික ෆිල් කරලා මගේ පයිස් ටිකත් මම හදාගත්තා. මේකට ඔයගලන්ට කැමති ෆිලිං එකක් දාන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් මේ වගේ පයිස් වලට යන්නේ ක්‍රීමි ෆිලිං එකක්. ඊට පස්සේ මම චිකන් ඩ්‍රම් ස්ටික් ටික ෆ්‍රීසර් එකෙන් අරන් එළියෙන් තිබ්බ ඩීෆ්‍රොස්ට් වෙන්න පස්සේ ෆ්‍රයි කරගන්න. ඊට පස්සේ පෆ් පේස්ට්‍රි ෂීට්ස් වලින්ම මම චොක්ලට් පෆ්ස් ටිකකුත් හදාගත්තා. ඊට පස්සේ මගේ ටියුනා බුෂේ හදන්න මේ තියෙන ෂෙල්ස් හදාගන්න පේස්ට්‍රි ටික මම කට් කරලා තියාගත්තා. ඒ වගේම මට ඩැනිෂ් පේස්ට්‍රි හදන්නත් මම ඒ පේස්ට්‍රි ෂෙල්ස් ටික මෙන්න මේ විදිහට අරේන්ජ් කරගෙන ඔක්කොම ටික එග් වොෂ් කරගත්තා. සොසේජ් පෆ් වලට මම මේ විදිහට සෙසමි සීඩ්ස් දාගත්තා. ඉතින් ඒ ටික පැත්තකින් තියලා බේක් වෙන්න දාලා මම දැන් මේ හදන්නේ මිනි බර්ගර්ස්. ඉතින් ඒකට මම දැම්මේ චීස් ඇන්ඩ් හැම්, ඒ වගේම කියුකම්බර්. ඒ ටිකක් දාලා එකත් මම හදාගත්තේ ටිකක් ක්‍රීමි විදිහට. මේ වගේ මයෝ ඇන්ඩ් බටර් දාලා ස්ප්‍රෙඩ් එකක් හදාගෙන මේ බර්ගර් බන්ස් හදාගත්තා. මේ තියෙන්නේ මගේ ටියුනා බුෂේ. ඒකට මම දාගත්තේ චිලි ටියුනා ෆිලිං එකක්. ඒ වගේම ඩැනිෂ් පේස්ට්‍රීස් වලට මම ජෑම්, ස්ට්‍රොබෙරි ජෑම් දාලා ඊට පස්සේ කුඩින් ෆ්‍රෙෂ් බෙරීස් දාලා මේ විදිහට මින්ට් ලීව්ස් දාලා ඒක ඩෙකොරේට් කරගෙන මම අයිසිං සුගර් ඩස්ට් කරගත්තා. ඉතින් මේ දේවල් ඔක්කොම හදලා මම පැත්තකින් තියලා ඊට පස්සේ මේ ටේබල් එක හිමින් අරේන්ජ් කරන්න පටන් ගත්තා. ඉතින් මම මේකට ෆ්‍රෙෂ් ෆෘට්ස් ටිකක් එකතු කරා. ඉතින් ඒවත් හරි කලර්ෆුල්. ඉතින්
ඒකින් ටේබල් එකට ලස්සනක් එකතු වෙනවා. ඉතින් ඒ නිසා මම ෆ්‍රෙෂ් ෆෘට්ස් මේකට එකතු කරා. මේ තියෙන මගේ සෑන්ඩ්විචස් එකට මම දැම්මේ එග් ඇන් මයෝ ෆිලිං එක. ඒ වගේම මං ගෙදරින් කඩාගත්ත මල්, ඒ වගේම හර්බ්ස් දාලා තමයි මේකේ ඩෙකරේෂන්ස් කරගත්තේ. ඉතින් ඒකත් හරිම සැටිස්ෆයින්. මෙන්න මේ විදිහට ඉතින් මම හවස් වෙද්දි මගේ ටේබල් එක අරේන්ජ් කරගත්තා. ඉතින් ටී ඇන් ෆෘට් ජූස් ඒ දේවල් තමයි ඩ්‍රින්ක්ස් විදිහට සර්ව් කරේ. ඉතින් මේ වගේ කෑම බීම හදන්න, මේ වගේ අරේන්ජ්මන්ට්ස් කරන්න මම හරි ආසයි. ඉතින් ගොඩක් වෙලාවට කඩෙන් දේවල් ගෙනලා සර්ව් කරනවට වඩා ඉතින් මමම හදලා මේ විදිහට රේන්ජ් කරන්න තමයි මම කැමති. ඉතින් ඔයගොල්ලන්ටත් පුංචි පුංචි ටිප්ස් ටිකක්, අයිඩියාස් ටිකක් මේකෙන් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම හිතනවා. Thanks for watching my video.